ආයුබෝවන් ඔයාලා හැමෝටම. අදත් අලුත්ම ගීත විචාර වීඩියෝවක් අරගෙන ආවා. මෙම වීඩියෝ බලලා ඉවර වෙලා අපගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා comment එකකුත් දාගෙන යන්න. මලකින් මලකට ගොස් පැණි බොන්නද ආරම්භයක් විදිහට අපි අද මේ කරන ගැඹුරු ගවේෂණයට තෝරගත්තේ අපේ සිංහල සිනමාවේ සහ ගීත සාහිත්‍යයේ තියෙන බොහොම අපූර්ව නිර්මාණයක්. ඒ තමයි 1969 තිරගත වුණු බක් මහදීගේ චිත්‍රපටයේ එන මලකින් මලකට ගීතය. ඇතර මේක ගොඩක් අය ආදරය කරන ගීතයක්. අද අපි මේ ගවේෂණයට පාදක කරගන්නේ The Musical and Cinematic Legacy of බක් මහදීගේ කියන පොතේ තියෙන කරුණු. හරියටම මේ ගීතය ගැන කතා කරද්දී මට හිතෙන්නේ මේක හරියට නිකන් අර පිටින් හරීම ලස්සනට ඔත්තපු තාගි පෙට්ටියක් වගේ කියනක නේද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ උඩින් බලාද්දි හරීම ලස්සන හැංගීම්බර ගීතයක් වගේ පෙනුනට ඇතුලේ තියෙන්නේ කාන්තාවගේ පීඩනය ගැන කතා කරන දැඩි සමාජ පණිවිඩයක්. ඒක සහතික ඇත්තා. ගොඩක් අය හිතන්නේ මේක අපේම ඒ කියන්නේ අර දේශීය ග්‍රාමීණ සිදුවීමක් කියලා විතරයි. ඒත් මේක පිටුපස්සේ තියෙන ජාත්‍යන්තර මූලයක නැහොත් ගොඩක් අය පුදුම වෙයි. ඔව් මටත් ඒක මුලින්ම කියවද්දි ලොකු පුදුමයක් දෙනවා. දයානන්ද ගුණවර්ධනයන් මේක නිර්මාණය කරන්නේ ලෝක ප්‍රකට සංගීතඥ මෝසාට්ගේ අවුරුදු 200ක් විතර පරණ මැරේජ් ඔෆ් ෆිගාරෝ කියන ඔපෙරාව පදනම් කරගෙන. මුලින් බක් මහ අකුණු කියලා වේදිකාවට ඇවිත් පස්සේ තමයි බක් මහ දීගේ කියලා සිනමාවට එන්නේ. ඒක මාරයි නේද? ඒ කියන්නේ බටහිර වට්ටෝරුවකට අපේ දේශීය කුළුබොඩු දැම්ම වගේ වැඩක්. යුරෝපීය ඔපෙරාමක ඉන්න සිටුතුමා වෙනුවට අපේ වලව්වක මුදලි කෙනෙක් ගෙනල්ලා. සිටුතුමිය වෙනුවට ළමාතැනි කෙනෙක් ආදේශ කරලා තියෙන විදිය හරිම අපූර්වයි. මේ කතාව ගීතයේ පදවැල් වලට ගෙනාපු විදිහ ඊටත් වඩා විශිෂ්ටයි. ඇත්තටම ඒ කතාව ගැන අපි පොඩ්ඩක් මතක් කරමු නේද? අර මුදලිවරයා රැට නිවසේ මෙහිකාරී කෙනෙක් පබුලිනා හොයාගෙන යනෝනේ. හරියටම ඒක දැනගන්න ළමාතැනි කරන්නේ පබුලිනා වගේ විශ්වලාගෙන රෑ අඳුරේම මුදලිවරයාව හමු වෙන්නේ අනේත. එතනදී තමයි මේ ගීතේ ගායනා වෙන්නේ. ඒතරදී අර මලකින් මලකට ගොස් පැණි බොන්නද කියන පදවලින් ඕගේ අර සල්ලාල හැසිරීමට කෙලින්ම පහර ගන්නවා. ඊටත් වඩා ලොකු උපහාසයක් එතන තියෙනවා. කළුවර මහරෑ කෙලසද හිමියනි මල්වල හැඩරුව හඳුනාගන්නේ කියන තැන. ඒ කියන්නේ මේ වයසක මුදලිට රෑ අඳුරේදී අලුත් මලක සිනිඳු බව කොහොමද දැනෙන්නේ කියන එකයි එතනින් අහන්නේ. මේ උපහාසය නම් මාරම ප්‍රබලයි. දයානන්ද ගුණවර්ධනයන්ගේ ඒ පද රචනයේත නන්දමාලිනීගේ ගායනය වගේම සෝමදාස ඇල්විතිගලයන්ගේ සංගීතයක් පුදුම ජීවයක් තනවා. මාහිමි බඹරුනි ඔබ සැරසෙන්නේ ඇල්විතිගලයන් අර බටහිර ඔපෙරා ලක්ෂණ ඔක්කොම අයින් කරලා අපේ ගැමී නාද රටා සහ දේශීය වාද්‍ය භාණ්ඩ පාවිච්චි කළා. ඒකෙන් මේකට සම්පූර්ණ දේශීය අනන්‍යතාවයක් ලැබුණා. ඉතින් මේ කතාව අහද්දී අර මුලින් කිව්ව තෑගි පෙට්ටිය කතාව හරියටම ගැලපෙනව නේද? විවාහය කියන හිරගෙය ඇතුලේ කාන්තාවට කොච්චර පීඩනයක් විඳින්න වෙනවද කියන එක මේකෙන් පේනවා. සමාජයේ තියෙන වපරැස්ස මේකෙන් මනාව නිරූපණය වෙනවා. හැබැයි මාව වඩාත්ම පුදුම කරන්නේ ළමාතැනිගේ හැසිරීම. එච්චර දෙයක් වෙලත් ඇය සැමියාට වෛර කරන්නේ නැහැ. ඒක ඇත්ත. අලුත් මලක් කියයි අමතක වී ඔබ නැවත නොයන ලෙස ඔබ රැකගන්නේ කියලා ඇය කියනවා. අලුත් මලක් යයි අමතක වී ඔබ කියන්නේ ඇය ඔහුට සමාව දෙනවා. ඒ අසීමිත ඉවසීම අද කාලයේ සම්බන්ධතා ශක්තිමත් කරගන්න කොහොමද පාවිච්චි කරන්න කියන එක මේ කහන ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් දෙයක්. අතර මේක ලොකු ජීවන දර්ශනයක්. හැබැයි මේ ඔක්කොම කතා කළාට පස්සේ මට එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නය? හිතලා බලන්න ළමා තැනේ එදා රැවුවේ විදියට විශ්වලාගෙන ගිහින් මුදලිට ඒ පාඩම ඉගෙනුවේ නැත්තම් සමාජයේ තියෙන ඒ සම්ප්‍රදායික පීඩනය නිසා එයාලගේ විවාහය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න ඉඩ තිබුණා නේද? ඒක නම් ඇත්තටම ගැඹුරින් හිතන්න ඕනේ කාරණයක්. සම්ප්‍රදාය ඇතුලේ හිර වෙලා හිටියනම් කතා මීට වඩා ගොඩක් ඛේදනීය වෙන්න තිබුණා. හරියටම. ඉතින් අපේ සිංහල සංගීතයට ආදරය කරන ඒ ගීතවල නියම අර්ථය හොයන අයට
මේ කතාබහ ගොඩක් වටින්නති කියලා අපි හිතනවා. ඔව් අනිවාර්යයෙන්ම මේ වගේ ගීතවල තියෙන සාහිත්‍යමය වටිනාකම් වගේම සංගීතමය වටිනාකම් අපේ ජීවිතවලට එකතු කරගන්න එක ගොඩක් වැදගත්. එහෙනම් මේ ගැඹුරු ගවේෂණය නැරඹුවාට බොහෝ ස්තුතියි. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ YouTube නාලිකාවට subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එතකොට ඉදිරියලත් මේ වගේ හරවත් වීඩියෝ බලන්න පුළුවන්.